කොටේට ආව තේ ටිකක් බොන්න. කොහමද ඉතින් ඔයාලට? සල් කොටේට ආව තේ ටිකක් දීලා යන්න කියලා. බොහොම හොඳයි ආපු එක. ඉතින් වැඩ ගොයන් කපන ගොයන් වැඩ කියලා. අනේ කන්න. මේක කන්න. දැන් වහී වගේ යා කලකම. වහී වෙන්න. හොඳයි අපේ පැල. හොඳයි. හොඳයි මම. අපි ගමේ ගොවියෝ. ඔක දානවා Facebook එකේ. දැන් දානවා මම. එඩිට් කරන්න ඕනි. එඩිට් කරලා දානවා. දාපන් මම වල් බලක් කපන්නම් තව. මේ ටික වීඩියෝ එකක් දානවා නේද? ඔව්. යනකොට පුකල් ගියා ඉස්සෙල්ලා තියෙනවා. ඊයට උඩ ඉන්නේ ආ. වී උඩ. කමන්නේ යනකොට පීන. යනකොට පීන. අයියා කොප්පේ දාන්න. ඒවා පාරම චක්කන්න ගෙල්ල. ඔබ කලබල වෙන්න එපා. ඉඳපන් අපි තව කපලා නැහනේ. පාටම නෑ. අර කොළ පාට ඒවා කපනවා එක්ක. ඒකට. කොපාට ගන්නද කසුවක්. නේද? අල්ලයි. අල්ල වැඩේ. ඕන නෑ පල්ලයි නෑ කොයි සේජේ සබන් ඒවා ගෙනියවද? ආ සබන් නේද පුතා. නාන්ත සබන් නෑ. සබන් නෑ. ටැංකියට බැස්සත්. ඒවුන නෑ පුතා. હવે એકવાર બરાક යාළුවනේ මං ඉන්නේ කුඹුරු යායේ මං යන්න දැන් දොඩමිටියාවේ පිහිල්ලෙන් නාන්න ටැංකියට බහැලා නානවා කට්ටියට හොරෙන් නාන්නේ මොකද මේක කට්ටිය නාන පිහිල්ල ගමේ කට්ටිය දැක්කොත් මට කේස් එකක් එයි ටැංකියට බහැලා මං නාන්න යන්නේ කලකින් කුඹුරට බහින්න යන්නේ ආමෝ ආලේ මේ කොළ జాතිය මැල්ලුම් කනවා මේවට කියන්නේ කස්තුරි කියලා මට රෙන්ට බරක් හැදුණා මට බඩ වේලා යන්න මේ දවස් ටිකේම අමාරුයි. ඇලට උඩින් රැන්නේ. පල්ලෑලෙන් හොද ගන්න බෑ. එලාලට ගිහලා හොද ගන්නවා. ඇටි මෙන්නේ. අම්මා මේ වරපල ගඳ බලන්නකෝ අම්මා මට හැදිච්ච රෙන්ට බර බඩේ යන්නේ පුකරත් එක්ක තැවිලායි තාවේ ජෝකර් වෙන්න නෙවෙයි මට ඕනේ මේන් කැරක්ටර් එක වෙන්න ඒත් මාව ජෝකර් කෙනෙක් කරන්න කේන්තියටත් එක්ක මම බැන වැදුනා. ඔය මොන දේ වුණත් අවසානයේදී මට ඉන්නේ මගේ අම්මා විතරයි. මම මගේ අම්මාවත් බලාගෙන ලස්සන ගමනක් යන්නේ. යාළුවනේ ඔන්න මම බීච් එක පැත්තට ආවා. ආතල්ලේ ශාල්ල පැත්තේ ආවා යාළුවනේ. මේ ආතල්ලේ ගන්න අපේ දනා ඔන්නවට මං වාසයිකෝනේ මැගි යා ඇතුළට අනේ වඳින්න එපා නේ දෙයියනේ වඳින්න එපා යා ඔව් මම ඇතුළට අනේ මට ස්තුති කරන්න එපා අනේ එපා මේ දෙයක් ගන්න අනේ වඳින්න එපා දෙයියනේ
ඔයාට මං ඊයේ කතා කරාට පස්සේ ඔයා මට කිව්වනේ මැගී නූඩල්ස් කන්න ආසයි කියලා. මැගී නූඩල්ස් එන්න අම්බාට ගෙනාවට. නෝට මම කියන්නේ හැබැයි පොරොන්දුවක් වෙන්න ඕනේ මල්ලි. හරිද? පොරොන්දුවක් වෙන්න ඕනේ ආපහු අර වගේ වීඩියෝස් දාන්න බෑ. හොඳ කොල්ලේ අපිටත් වඩා මම ඇත්තටම අවංකව මම ගාවට කියනවා මල්ලි. ඇත්තටම මට වඩා ඔයාට තැනකට එන්න පුළුවන්. මොකද ඔයාට අපිට වඩා ලොකු නොලෙජ් එකක් තියෙනවා මල්ලි. මම ඒ නිසා ඔයාට කැමරාවක් කරන් දෙනවා. මම ඔයාට කැමරාව මං ගානේ මම ගානේ දන්නරාජ මල්ලිට කැමරාවක් කරන් දෙනවා. හැබැයි මේ කැමරාවේ මල්ලි කරන්න ඕනේ ලස්සන වීඩියෝස්. අම්මත් එක්ක ලස්සන වීඩියෝ එකක් කරන්න. මේ ගමේ තියෙන සුන්දරත්වය පෙන්වන්න පුළුවන්. තමයි අංක 1. ඉබදීම තමයි අංක 1. ඉතින් ගොඩක් සතුටුයි මට හම්බෙච්ච ගැන. යාළුවනේ මට ඉන්න බෑ හුජ්ජ බරයි. අපි හුජ්ජ ටිකක් බමු. බරු නෙවෙයි ඇත්තටම. මේ ග්ලාස් එකේ මුකුත් නැහැ. මම දැන් හුජ්ජ කරනවා ග්ලාස් එකට. හරියටම ග්ලාස් එකේ ගානටම හුජ්ජ ආවා. අපි හුජ්ජ බමු. මාරහත් තියෙන්නේ. හරියට වයින් ටිකක් ගැහුවා වගේ.